හයි අද මම කතා කරන්න උත්සාහ කරන්නේ ලංකාවේ පහුගිය සති දෙක තුන තුල කතා වුණ වැදගත් සහ ආందోලනාත්මක පුවතක් වුණ දෙයක් ගැන තමයි මම මේ කතා කරන්න උත්සාහ කරන්නේ. CSE එහෙම නැත්නම් Comprehensive Sexuality Education. මේකෙදී ගොඩක් වෙලාවට බොහෝ සමාජයන් තුළදී sexuality education කියන වචනය ඇහෙද්දිම හැමෝටම හිතෙන්නේ මේක තුලින් උගන්වන්නේ sexual life එකක් ගෙනියන්නේ කොහොමද කියන එක ගැන. හැබැයි මේක තමයි ලොකුම මිත්‍යාව. සහ සමහර වෙලාවට පහුගිය කාලේ අපිට ඇහුණ දෙයක් තමයි මේකෙදී sexual orientations වෙනස් වෙන්න මේක හේතුවක් වෙනවා. එහෙම නැත්නම් gender orientations මේක වෙනස් නිසා වෙනස් වෙනවා. මේ CSE එහෙම නැත්නම් comprehensive sexuality education නිසා. මෙන්න මේ වගේ මත කිහිපයක්ම සමහර තැන්වලින් අපිට අහන්න දකින්න ලැබුණා. ඉතින් මට කතා කරන්න ඕන වෙන්නේ අද මොකද්ද මේ comprehensive sexuality education කියන්නේ? එහෙම නැත්නම් CSE කියන්නේ මොකද්ද? ඒකේ තියෙන වැදගත්කම මොකද්ද? සහ මේ තුලින් ආවරණය වෙන කරුණු මොනවාද? එහෙම නැත්නම් key areas මොනවාද CSE තුලින් කතා කරන සහ දැනටමත් අපි කතා කළා මොනවද මේකේ තියෙන මිත්‍යා මත කියලා. ඒ වගේම තව කිහිපයක් පිළිබඳව අපි කතා කරන්න උත්සාහ කරමු අද. ඉතින් ඇත්තටම මේ CSE කියන්නේ මොකද්ද? එහෙම නැත්නම් Comprehensive Sexuality Education කියන්නේ මොකද්ද? මම සරලවම මෙහෙම කියන්නම්. Comprehensive Sexuality Education එහෙම නැත්නම් CSE කියලා කියන්නේ වයසට අනුකූලව විද්‍යාත්මකව තහවුරු කරගත්ත දැනුම් පද්ධතියක්. සංස්කෘතියට අනුකූලව අධ්‍යාපනය ලබා දීම තමයි CSE එහෙම නැත්නම් Comprehensive Sexuality Education කියලා කියන්නේ. ඉතින් මේකෙදී ඇත්තටම කතා කරනවා බොහෝ පුළුල් ශාස්ත්‍රයක් තමයි මේ Comprehensive Sexuality Education කියලා කියන්නේ. මේකෙදී ඇත්තටම කුඩා දරුවන්ට එතනින් එහාට නවයෝන් විය දරුවන්ට ලබා දෙන්නේ එකම අධ්‍යාපනය එහෙම නැත්නම් එකම තොරතුරු ටික නෙමෙයි. මම කලිනුත් කිව්වා වගේ මේක වයසට අනුකූලව තමා දැනුම ලබා දෙන්නේ. ඉතින් කුඩා දරුවන් ගත්තාම ඔවුන්ට ප්‍රධාන වශයෙන් ඔවුන්ගේ ශරීරය පිළිබඳව good touch bad touch පිළිබඳව consent එක පිළිබඳව මෙන්න මේ වගේ දේවල් සරලව ඉගැන්වීම කරනවා කුඩා දරුවන්ට. ඒ වගේම අපි ගත්තාම නව යෝන් වියේ දරුවන්ට ඔවුන්ට බොහෝ විට අධ්‍යාපනයට එකතු වෙන්නේ වැඩි වියට පත්වීම ඒ හා සමගාමීව සිදුවන සමාජ චිත්ත වේගය එහෙම නැත්නම් අපි කියන emotional ඊළඟට physical changes එහෙම නැත්නම් ශාරීරික වෙනස්කම් මෙන්න මේ කියන සියලුම අංශයන් පිළිබඳව දැනුමක් ලබා දීම තමයි comprehensive sexuality education තුළින් සිදු වෙන්නේ. ඊළඟට අපි බලමු මේ comprehensive sexuality education තුළින් එහෙම නැත්නම් CSE තුළින් cover වෙන major areas මොනවාද කියලා. එතකොට මේ major areas ඇතුලේ තව දේවල් cover වෙනවා. ප්‍රධාන වශයෙන් මානව සංවර්ධනය එහෙම නැත්නම් පුද්ගලයේ කොහොමද සංවර්ධනය වෙන්නේ? එහෙම නැත්නම් ඔවුන්ගේ growth and development එක පිළිබඳව කතා කරනවා. ඔවුන්ගේ ශාරීරික සංවර්ධනය පිළිබඳව මානසික සමාජීය වශයෙන් චිත්ත වේගීය වශයෙන් මෙන්න මේ ආශ්‍රිතව සිදුවන සංවර්ධනයන් පිළිබඳව මෙතනදී කතා කරනවා. දෙවෙනි දේ තමයි මානව සම්බන්ධතා. මානව සම්බන්ධතා කියන මාතෘකාව ගත්තාම පවුල තුළ ගොඩනැගෙන සම්බන්ධතා පිළිබඳව මිත්‍රත්වයන් තමන්ගේ පාර්ට්නර් අතර ගොඩනැගෙන සම්බන්ධතාවය මේ ආදී සියලුම සම්බන්ධතා ඒ අතරම ඔවුන්ගේ personal boundaries එහෙම නැත්නම් පුද්ගලික සීමා අන්‍යෝන්‍ය ගෞරවය ඒ වගේම ඔවුන්ගේ values ඒ වගේම කොහොමද නිවැරදිව communicate කරන්නේ මානව සංනිවේදනය මේ කියන සියලුම කාරණා මේ කියන මාතෘකාව යටතේ සාකච්ඡාවට ලක් කරනවා. තුන්වෙනි දේ තමයි ඔවුන්ගේ චිත්ත වේග පිළිබඳව emotions පිළිබඳව කතා බහට ලක් කරනවා. ඒ වගේම ඔවුන්ගේ consent එක පිළිබඳව කැමැත්ත ලබා දීම මේ කියන මාතෘකාව පිළිබඳව මේ CSE තුළින් සාකච්ඡාවට ලක් කරනවා. ඊගාවට sexual and reproductive health එහෙම නැත්නම් ලිංගික සහ
ප්‍රජනන සෞඛ්‍ය පිළිබඳව සාකච්ඡාවක් ලක් කරනවා. මේ තුළින් වැඩිවියට පත්වීම ඒ හා සමගාමීව සිදුවන සියලුම වෙනස්කම් සහ ඔවුන්ට මතුවෙන්න පුළුවන් පැන නගින්න පුළුවන් ගැටලු පිළිබඳව ඒ වගේම STIs එහෙම නැත්නම් sexually transmitted infections පිළිබඳව ඒවයින් ආරක්ෂා වීමේ ක්‍රමවේද පිළිබඳව ගැප් ගැනීම එහෙම නැත්නම් pregnancies ගැන එම සවුපත් පාලනය contraceptions පිළිබඳව මේ කියන සියලුම දේවල් පිළිබඳව සාකච්ඡා කරනවා. ඒ වගේම gender එහෙම නැත්නම් අපි කියන ස්ත්‍රී පුරුෂ සමාජභාවය කියලා. මේ පිළිබඳව ස්ත්‍රී පුරුෂ සමාජභාවයට අනුව සමාජය තුළ ගොඩනැගුණු රෝල්ස් පිළිබඳව එහෙම නැත්නම් භූමිකාවන් පිළිබඳව සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම එතනින් එහාට ගියාම gender orientation, sexual orientation, diversity කියන කාරණා පිළිබඳව සාකච්ඡාවට ලක් කරනවා. ඒ වගේම අනික් පුද්ගලයාට ගරුත්වය දැක්වීම සහ තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව සලසා ගැනීම මේ කියන සියලුම කාරණාවන් පිළිබඳව ලබා දෙන දැනුමක් තමයි CSE එහෙම නැත්නම් comprehensive sexuality education කියලා කියන්නේ. ඉතින් ඔබට දැනටමත් වැටහෙනවා ඇති ඇත්තටම මේක ලඝුණ කාරණාවකට වඩා විශාල වශයෙන් පුලිල්ව සාකච්ඡා කරන මාතෘකාවක්. බොහෝ පර්යේෂණ සහ ගවේෂණ තුළින් සනාථ කරලා තියෙනවා comprehensive sexuality education ලබා දීම තුළින් පුද්ගලයෙක් තුළ ආරක්ෂිත සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට මඟ පාදනවා කියලා. ඒ කියන්නේ ඔවුන් තුළින් අනාරක්ෂිත ලිංගික හැසිරීම, ඒ වගේම අනවශ්‍ය ගැප් ගැනීම, එහෙම නැත්නම් unwanted pregnancies වලින් වැළැක්වීමට, STIs වලින් පරිසම් වීමට විතරක්ම නෙමෙයි ඔවුන් තුළ යහපත් ගෞරවාන්විත සහ එකිනෙකාට ගරු කරමින් හොඳ සංනිවේදනයක් පවත්වා ගැනීමෙන් මනා සමාජ සම්බන්ධතා මානව සම්බන්ධතා ගොඩනගා ගැනීමට මේ CSE උපකාරී වෙන බව බොහෝ පර්යේෂණ සහ ගවේෂණ තුළින් සොයාගෙන තියෙනවා. ඊළඟට මම සාකච්ඡා කරන්නේ මේ හා සමගාමීව තියෙන මිත්‍යාමත කිහිපයක්. පළවෙනි දේ තමයි මේ sexuality education කියන එක සමාජයට කතා කරන මාතෘකාවක් බවට පත් වුණාම ඉස්සෙල්ලාම ඕන් හිතන්නේ මේ තුලින් ලිංගිකත්වයට පාරක් කපනවා කියලා. ඉතින් ඇත්තටම එහෙම සිදුවීමක් සිදු වෙන්නේ නැහැ. මේ තුලින් කුඩා කල සිට ඔවුන්ට මනා අවබෝධයක් ලැබෙනවා නිසි වයසේදී නිසි කාලයේදී ආරක්ෂිත ලිංගික ජීවිතයකට අවතීර්ණ වීම පිළිබඳව. දෙවැනි දේ තමයි මෙය සංස්කෘතියට පැටහැනි කියන දේ. නැහැ. මම කලිනුත් කිව්වා වගේම මම හඳුන්වද්දීම කිව්වා comprehensive sexuality education කියන්නේ සංස්කෘතියට අනුකූලව ඒ දැනුම ලබා දීම. ඉතින් මේකෙදි සංස්කෘතියට කිසිදු හානියක් සිදු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙතනදී තවත් පුද්ගලයෙක් තර්ක කරන්න පුළුවන් ඇත්තටම ලිංගික අධ්‍යාපනය කියන දේ දරුවෙක්ට කුඩා කල සිට ලබා දෙන්න ඕනේ නැහැ. ඔවුන් වැඩිවියටපත් වෙනවත් සමගම ඔවුන් නිසි වයසට එළඹෙනවත් සමගම ඔවුන්ට අධ්‍යාපනය ඔවුන් ලබා ගන්නවා ස්වාභාවිකවම එහෙම නැත්නම් නැචරලි ඔවුන්ට අධ්‍යාපනය ලැබෙනවා කියන දේ. ඇත්තටම එතනදී ලොකු රිස්ක් එකක් තියෙනවා. හේතුව ඔවුන් මේ අධ්‍යාපනය විධිමත් ක්‍රමයකට ලබා ගන්නේ නැතුව අවිධිමත් ක්‍රම භාවිතා කිරීමෙන් ලබා ගැනීම තුළින් ඔවුන්ට නිවැරදි දත්ත ලැබෙන්නේ නැහැ වගේම එය ආරක්ෂිත ක්‍රමවේදයක් වෙන්නේත් නැහැ. ඉතින් මේ පිළිබඳව තමයි මට සාකච්ඡා කරන්න අවශ්‍ය වුණේ. comprehensive sexuality education කියන්නේ මොකක්ද? ඒ තුලින් ලැබෙන වාසි මොනවද? සහ මේ පිළිබඳව සමාජයේ තියෙන වැරදි මතිමතාන්තර එහෙම නැත්නම් මිත්‍යා විශ්වාස පිළිබඳව තමයි මට කතා කරන්න අවශ්‍ය වුණේ. ඉතින් comprehensive sexuality education කියලා කියන්නේ threat එකක් නෙමෙයි, ඒක necessity එකක්. ඉතින් තවත් දෙයකින් කියනවා නම් comprehensive sexuality education කියලා කියන්නේ තර්ජනාත්මක යමක් නොවන අතර ඒ අවශ්‍යතාවයක්.